මෙන්න මේ අවුරුද්දේ ඒ කියන්නේ 2025 කෙමිස්ට්‍රි පේපර් එක AI ගෙස් කරපු විදියට. අපි එහෙනම් වැඩේ බලමු. 10 යම් ප්‍රතික්‍රියාවක් සඳහා ඩෙල්ටා H ඍණ 10යිලු ඩෙල්ටා S ඍණ 40යිලු ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධව සිදුවන්නේ කුමන උෂ්ණත්ව පරාසයේදී කියලා අහනවා. මේ වගේ ප්‍රශ්න හරිම ලේසි. මේ වගේ ප්‍රශ්නයක් ආවොත් හිතා ගන්න ඔයාලට 100න් ලකුණු එකක් නිකම්ම හම්බුණා කියලා. හැබැයි මතක තියාගන්න ඩෙල්ටා H තියෙන කිලෝ ජූල් වලින් ඩෙල්ටා S තියෙන ජූල් වලින්. ඒ නිසා ආදේශ කරද්දී කිලෝ ජූල් කරලා ආදේශ කරන්න පටන් ගන්න. මොකද්ද මේ ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාවක් වෙන්න සම්පූර්ණ කරන්න ඕන ලක්ෂණ? ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න නම් ඩෙල්ටා G නැත්නම් ගිබ්ස් ශක්ති වෙනස මතක තියාගන්න අනිවාර්යෙන් බිඳුවට වඩා අඩු වෙන්න ඕන. හරිද? බිඳුවට වඩා අඩුයි කියන්නේ ඍණාගයක් වෙන්න ඕන. ගිබ්ස් ශක්ති වෙනස ඍණාගයක් වුණොත් අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධව සිද්ධ වෙනවා කියලා. කොහොමද ගිබ්ස් ශක්තිය ගණනය කරන්නේ? ගිබ්ස් ශක්ති වෙනස කියන්නේ සමානයි එන්තැල්පි වෙනස අඩු කිරීම එන්ට්‍රොපි වෙනස වාරයක් නිරපේක්ෂ උෂ්ණත්වය. ඔන්න ඕක තමයි සමීකරණය. දැන් ඉතින් තියෙන ඒවා ආදේශ කරන්න. මම කිව්වා බිඳුවට වඩා අඩු වුණොත් ගිබ්ස් ශක්ති වෙනස ඒ කියන්නේ ඍණාගයක් වුණොත් ඒක ස්වයං සිද්ධව සිද්ධ වෙනවා කියලා. හරි? ආදේශ කරන්න. මෙතනට එනවා 10000ක් ඍණ මෙතනට එනවා 40 වාරයක් t. මෙතන ලකුණු දෙක හරියට දාගන්න. මේ ඍණ ලකුණ මෙතන මේ ඩෙල්ටා S ගේ අගයත් ඍණ. ඒ නිසා එතන ඍණ ලකුණ වෙනම දාගන්න ඕන. නැත්තම් මේක පැටලෙනවා. එතකොට එනවා මෙතනට ඍණ 10000ක්. මෙතනට එනවා ඍණ ධන 40යි t. ඍණ ධනයි. ඔන්න අපිට විසඳගෙන ආවා. දැන් තියෙන ප්‍රශ්නේ මේ කොහොමද මේ ඍණ ධන කේස් එක හිතාගන්නේ කියලානේ. ඊට කලින් මම නම් ඔයාලට ඇඩ්වයිස් කරන සමීකරණ මෙතනින් භාගයට නවත්තන්න එපා. මේක විසඳගෙනම යන්න. 10000 මේ පැත්තට ගියාට පස්සේ නිකාම්ම 40යි 10000යි බෙදෙනවා. t සමානයි 250යි කෙල්වින් කියලා උත්තරයක් එනවා. මතක තියාගන්න නිරපේක්ෂ උෂ්ණත්වය ආදේශ කරන්න ඕන කෙල්වින් වලින්. ඉතින් කෙල්වින් කියලා උෂ්ණත්වයක් එනවා. එහෙනම් මේ කියන කතාව වෙන්නේ මෙහෙමයි. මෙතන මේ සමීකරණයේ අදහස මේකයි. දැන් මෙන්න මෙතනදී මේ කියන්නේ ගිබ්ස් ශක්ති වෙනස හරියටම සමානයි මේ ගානේ කියලානේ. ඒ කියන්නේ ස්වයං සිද්ධ වෙන්න පටන් ගන්න මෙතනින්. ඒ වගේ දහස තමයි තියෙන්නේ. ස්වයං සිද්ධ වෙන්න පටන් ගන්න මෙතනින්. හොඳද? දැන් අපි නිකමට උපකල්පනය කරොත් උෂ්ණත්වය එන්න වැඩි වුණොත් වැඩි වුණොත් මෙන්න මේ අගේ වැඩි වෙනව නේද ගොඩක්? හරිද? මෙතන ධනාගයක් නේද තියෙන්නේ. ධනාගය ගොඩාක් වැඩි වෙද්දි ගිබ්ස් ශක්තිය වෙනසත් වැඩි වෙනව නේද? ඒ කියන්නේ ගිබ්ස් ශක්ති වෙනසත් ධනාගයට නැඹුරු වෙනව නේද? මේ පදය වැඩි වුණොත් මේ පදේ මෙතන ධනාගයන්නේ දැන් තියෙන්නේ. t වැඩි වෙන්න මෙතන තියෙන ධනාගය වැඩි වෙනවා. ඒක වැඩි වෙලා 10000 පැනපු ගමන් මෙතන අගේ වැඩි වෙලා 10000 පැනපු ගමන් මේක ධන නේද? එතකොට මේ ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධව සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මෙතන මේ පදය අඩු වීගෙන ගියොත් කියන්නේ 40යි t මේ t ගියාගේ අඩු වීගෙන ගියොත් මෙතන ධනාගය අඩු වෙනවා. මෙතන ඍණාගයන් නිසා මෙතන අඩු වෙන අගය 10000ට වඩා අඩු හැම වෙලාවකටම ඩෙල්ටා G වලට ඍණ උත්තරයක් එනවා. ඒ නිසා දැන් නිකමට ආදේශ කරන 250 මෙතෙන්ට 250 වරක් 40 10000යි. මෙතන ධන 10යි මෙතන 10000යි මෙතන ඍණ 10000යි. එහෙනම් 250ට වඩා අඩුයි කියන්නේ මෙතන අගය ධන 10000ට වඩා අඩුයි. මෙතන ඍණ 10000යි මෙතන ඊට වඩා අඩුයි. ඒ කියන්නේ උත්තරය ඍණ ලකුණක් තමයි එන්නේ. එහෙනම් ඒක ස්වයං සිද්ධව සිද්ධ වෙනවා. එහෙනම් උත්තරේ මොකද්ද? උෂ්ණත්වය කෙල්වින් 250ට වඩා අඩු වෙන්න ඕන. නිවැරදි පිළිතුර 2. ඊළඟ ප්‍රශ්නය 11 දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල පහත සංයෝග අතුරින් ජලයේ වැඩිපුරම ද්‍රාව්‍ය වන්නේ කුමක්ද? මෙතන පොඩි ප්‍රශ්නයක් එන්නේ සංයෝග වර්ග ගොඩක් එකට තිබ්බොත් විතර. ඒ කියන්නේ සල්ෆේට්, හයිඩ්‍රොක්සයිඩ්, කාබනේට් ඔය එකට තිබ්බොත් පොඩි ප්‍රශ්නයක් එනවා. එහෙම නැතු එකම සංයෝගය නම් තියෙන ඇනයන එකක් නම් ඊටාම ලේසි ප්‍රශ්නේ. මෙතන තියෙන ඔක්කොම හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ ඊටාම ලේසි ප්‍රශ්නේ. දැන් බලමු ප්‍රශ්නේ පිළිතුරු මොනවද තියෙන්නේ කියලා. බෙරිලියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, ස්ට්‍රොන්ටියම් හයිඩ්‍රොක්සයිඩ් සහ බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. අහන්නේ වැඩිපුරම ද්‍රාව්‍ය වන්නේ මොකක්ද කියලා. දෙවන කාණ්ඩයේ හයිඩ්‍රොක්සයිඩ් පහළට යද්දී ද්‍රාවිතාව වැඩි වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා ඉනෝගනික් කෙමිස්ට්‍රි වල අකාබනික රසායන. එහෙනම් කාණ්ඩේ පහළම ඉන්න බේරියම් උත්තරේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. මම කිව්වේ පට්ට ලේසි. මම ඔයාලට දෙන ඇඩ්වයිස් එක තමයි ඉනෝගනික් කෙමිස්ට්‍රි. ඒ කියන්නේ අකාබනික රසායනයේ ප්‍රශ්න
බහුවර්ණ වලදී ඉතාම ලේසි ඒවා එන්නේ. ඉතාම ලේසි. රචනා ප්‍රශ්න අරවත් මේ විහුවගතත් එහෙම තමයි. සාමාන්‍ය ඉතාම ලේසි. ඔයාට ඒක අමාරු නම් මතක තියාගන්න ඔයාට තියෙන කෙමිස්ට්‍රි දැනුම පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාට තියෙන ප්‍රශ්න තමයි ඔයා හරියට කෙමිස්ට්‍රි exam papers questions නැත්නම් කෙමිස්ට්‍රි ප්‍රශ්න ඉනෝගනික් ප්‍රශ්න කරලා තියෙන ප්‍රමාණය මදි. එච්චරයි. ඔයාට තියෙන අත්දැකීම මදිකම විතරයි තියෙන්නේ. ඒ නිසා මම ඔයාලට දෙන ඇඩ්වයිස් එක පුළුවන් තරම් ඉනෝගනික් ප්‍රශ්න කරන්න. මේ වගේ ඒවා සිම්පල්. 12. ඇලුමිනියම් ධන 3 අයන අඩංගු ජලීය ද්‍රාවණයකට අතිරික්ත ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කළ විට අවසානයේට සෑදෙන සංකීර්ණ අයනය කුමක්ද කියලා අහනවා. මම කිව්වේ ඉනෝගනික් කෙමිස්ට්‍රි ප්‍රශ්න පට්ට ලේසි. ඔයාට ඒක බැරි නම් ඒ ඔයාගේ දුර්වලතාවයක් නෙවෙයි. දුර්වලතාවය කියන්නේ ඔයාගේ දැනුමේ පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. අත්දැකීම මදිකම ප්‍රශ්න කරලා. මේක කියපු ගමන් ඔළුවට එන්න ඕන. ඇලුමිනියම් ධන 3 අයන නැත්නම් ඇලුමිනියම් අයන වල තියෙන සුවිශේෂී ලක්ෂණ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. හැබැයි ඒ අවක්ෂේපය අපිට දිය කරලා අරින්න පුළුවන් ස්ට්‍රෝං බේස් එකක්. නැත්නම් ප්‍රබල භස්මයක් යොදාගෙන මෙතන කියලාම තියෙනවා අතිරික්ත ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර එකතු කරනවා. වැඩිපුර OH අයන සාන්ද්‍රණයක් දුන්නොත් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපෙද්දී වෙලා සංකීර්ණ අයනයක් හැදෙනවා. ඒ අයනය නම් හැබැයි ඉතින් ඔයාලා මතක තියාගන්න ඕන. AlOH4 minus AlOH4 minus ටෙට්‍රා 4 නිසා ටෙට්‍රා මේ කාණ්ඩය හයිඩ්‍රොක්සෝ එතකොට ටෙට්‍රා හයිඩ්‍රොක්සෝ මේක ඍණායනයක් ඇලුමිනේට් මේක ඔක්සිකරණ අංකය 3 අයන් ටෙට්‍රා හයිඩ්‍රොක්සෝ ඇලුමිනේට් 3 අයන් නිවැරදි පිළිතුර වෙන්නේ 2 13 K4FeCN6 potassium hexacyanopherate 2 සමග ප්‍රතික්‍රියා කළ විට ලාක්ෂණික ප්‍රෂියන් නිල් අවක්ෂේපයක් ලබා දෙන්නේ කුමන සංක්‍රාන්ති ලෝහයේද? උත්තරේ Fe ධන 3. සෑදෙන සංයෝගය තමයි මේක. මම කිව්වේ හරි ලේසි ප්‍රැක්ටිස් කරන්න ඉනෝගනික් කෙමිස්ට්‍රි මාරම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් A level කෙමිස්ට්‍රි පේපර් එකට. 14 මෙන්න මේ සංයෝගයේ නම අහනවා. පට්ටම ලේසි හරි. ඕගනික් කෙමිස්ට්‍රි වල සංයෝගයක් දීලා නමක් ඇහුවොත් කවදාවත් මිස් කරගන්න එපා. මේක නිකම්ම ලකුණක් වෙන ප්‍රශ්නයක්. මේක දිහා බලපුවාම මේකේ දීර්ඝතම කාබන් දාමය අඳුනගන්න ක්‍රියාකාරී කාණ්ඩ ඇතුළත්ද. මේකේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් තියෙනවා. මෙන්න මෙයා OH එකක්. එයාගෙන් නම් කරොත් මේක ඇල්කොහොල් එකක් වෙනවා. අගට OL. මෙතන තියෙනවා C double bond OH ඇසිඩ් එකක්. මෙතෙන්ට එතකොට මෙයාගෙන් නම් කරොත් ඇසිඩ් එකක් බවට පත් වෙනවා. ඕගනික් ඇසිඩ් එකක්. කාබොක්සිලික් ඇසිඩ් එකක් බවට පත් වෙනවා. ඉතින් මේ දෙන්නගේ වැඩිපුරම ක්‍රියාකාරී කවුද? ඇසිඩ් එක. ඒ නිසා මේ පැත්තෙන් ඉඳන් තමයි කාබන් දාමය අපි නම් කරන්න පටන් ගන්න. එතකොට 1 2 3 4. මෙයා කාබන් 4ක් තියෙන කාබොක්සිලික් අම්ලයක් නිසා මෙයා බියුටනොයික් ඇසිඩ් එකක්. තුන්වෙනි කාබන්ගේ OH කාණ්ඩයක් තියෙන නිසා 3 හයිඩ්‍රොක්සි බියුටනොයික් ඇසිඩ්. මෙන්න තියෙන උත්තරේ 3 හයිඩ්‍රොක්සි බියුටනොයික් ඇසිඩ්. නිවැරදි පිළිතුර 1. අපෙන් අහනවා ඊළඟට මෙන්න මේ සංයෝගය ප්‍රොපයින්. මේකේ සිග්මා බන්ධන කීයද ෆයි බන්ධන කීයද කියලා. අයියෝ ඉතින් මේවා නම් ඉතින් අහන්න ඕන ප්‍රශ්න නෙවෙයි. මේ AI පිස්සු කෙල්ල මේ වගේ වෙලාවට. හරි. මෙච්චර ලේසි ප්‍රශ්න නම් අහයි කියලා මං හිතන්නේ නැහැ. නැත්නම් එනවා. හරිද? රයිට්. සිග්මා බන්ධන ගන්න හරි ලේසියෙන් ගණන් කරන්න පුළුවන්. මෙහෙම මතක තියාගන්න මොනවත්ම දන්නේ නැති කෙනෙක් නම් පරමාණු දෙකක් අතර ඇති වෙන්න පුළුවන් රේඛීය බන්ධන 1යි. ඒ කියන්නේ සිග්මා බන්ධන 1යි. පරමාණු දෙකක් අතර තවත් බන්ධන තියෙනවා නම් ඒ එකම පරමාණු දෙකේ ඒ අනිත් හැම එකම ෆයි බන්ධන. එහෙනම් පරමාණු දෙකක් අතර මෙතන එක බන්ධනයක් තියෙන්නේ මේක සිග්මා. මේ දෙක අතරත් එකයි සිග්මා. මේ දෙක අතරත් එකයි සිග්මා. මේ දෙක අතරත් එකයි තියෙන්නේ සිග්මා. මේ දෙක අතරත් එකයි තියෙන්නේ සිග්මා. මේ දෙක අතර තියෙන්න පුළුවන් එකයි සිග්මා. එතකොට මේ එකක් සිග්මා නම් අනිත් දෙක ෆයි වෙන්න ඕන. දැන් ගණන් කරන්න. ෆයි බන්ධන 2යි. එතකොට ෆයි බන්ධන 2යි සිග්මා බන්ධන 6යි. නිවැරදි උත්තරේ 4. 16 එතීන් සිසිල් තනුක ශාරීය KMnO4 වරහන් ඇතුළත තියෙන බේයර්ස් පරීක්ෂණ කියලා පට්ටම ලේසි. එතකොට සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන්නේ මොනවද කියලා අහනවා. මේක හරි ලේසි. සිසිල් තනුක ශාරීය KMnO4 ටිකක් දුබලයි. ඒ නිසා මේ බන්ධනය සම්පූර්ණයෙන් කඩන්න හැකියාවක්වත්
මෙතන කාබන් සම්පූර්ණ ඔක්සිකරණය කරවන්නවත් මෙයාට හැකියාවක් නැහැ. මේක විශේෂිත ප්‍රතික්‍රියාවක් නැත්නම් මතක තියාගත යුතු එකක්. අපිට ඩයෝල් හදා ගන්න ඕන නම් නැත්නම් ඩයෝල හදා ගන්න ඕන නම් මෙන්න මේ ශාරීය පොටෑසියම් පර්මැංගනේට් තමයි දාන්නේ. එතකොට හම්බ වෙන්නේ මේ දිත්ත බන්ධනේ බෙදලා තියෙන කාබන් දෙකට වෙන වෙනම එක OH කාණ්ඩයක් ගානේ බද්ධ වෙනවා. එතකොට අපිට මෙතනින් හම්බ වෙනවා CH2OH. මෙතනිනුත් හම්බ වෙනවා CH2OH. right හරි මම කලින් කිව්වා අපිට ඩයෝල හම්බ වෙනවා කියලා. එක OH එකක් තිබ්බොත් ඒක ඇල්කොහොල් එකක්. එතකොට ඉවර වෙන්නේ ඕල් කියන ප්‍රත්‍යයෙන්. මේකේ OH කාණ්ඩ දෙකක් තියෙනවනේ යාබත කාබන් වල. ඒ නිසා අපි මේකට කියන්නේ ඩයෝල් නැත්නම් ඩයෝල්. එතකොට අවසන් වෙන්නේ ඩයෝල් කියන ප්‍රත්‍යයෙන්. ඒක පොඩ්ඩක් ඔලුවට දාගන්න. ඊළඟට මෙතන OH කැලි දෙක තියෙන්නේ කොහෙද? එක කාබන් සහ දෙක කාබන්. මේක එක මේක දෙක නම් එතකොට එන්නේ 1,2 ඩයෝල්. එතකොට මෙයාගේ දිත්ත බන්ධන අනම්මනම් ත්‍රිත්ත බන්ධන මොනවත් නැති නිසා මේක එතේන්. එතකොට හරි උත්තරේ එතේන් 1,2 ඩයෝල්. නිවැරදි පිළිතුර ඇවිල්ලා 3. ප්‍රශ්නක 17 බෙන්සින් වලල්ලක ඉලෙක්ට්‍රෝෆිලික ආදේශනයේදී මෙටා ආදේශකයක් වන්නේ පහත ආදේශක අතුරින් කුමක්ද? අයියෝ ඉතින් මේව අහන්න දෙයක් නැහැ. මේව නම් කරලා පුරුදු කෙනෙකුට නැතිනම් උත්තරේ 3 NO2 තමයි මෙටා ආදේශක. අපිට මේක අංකණය කරන්න පුළුවන් නේ. අංකණය කරමු අපි උඩින් ඉඳන් 1 2 3 4 5 6 කියලා. හොඳද? මෙටා කියන්නේ මෙන්න මේ දෙක. M දාන්නම් මම. මෙටා කියන්නේ මෙන්න මේ දෙක. මම එකද M දාන්න යතෙන්ට. ඕතොපෙරා කියන්නේ 6 2 4. මෙන්න මෙතෙන්ට තමයි එතකොට මොකක් හරි බැඳෙනවා නම් බැඳෙන්නේ. ඔතෙන්ට NO2 බැඳුනොත් ඒක මෙටා මොකක් හරි ඊළඟට බැඳෙන හැම එකම බැඳෙන්නේ මේ තැන් දෙකට විතරයි. ඒකයි ඔතන කිව්වේ. ඔන්න මම සරලව කිව්වා මේක ටිකක් දිගට යන්න ඕන. ඕගනික් කෙමිස්ට්‍රි කියන ලොකු පාඩමන්නේ. ඒ නිසා මම හැමදාම කියනවා වගේ මේක නිතර ප්‍රැක්ටිස් කරොත් ඊටාම ලේසි මේ වගේ ප්‍රශ්න ගොඩ දාගන්න. 18 පහත සංයෝග වැඩි වෙන ආම්ලිකතා අණුපිළිවෙලට සකසන්න. එතනෝල්, ෆීනෝල්, එතනොයික් අම්ලය. එතනෝල්, ෆීනෝල් සහ එතනොයික් අම්ලය. මේවා නම් ඉතින් හදන දෙකුත් නෑ. හරි සරලයි. එතනොයික් අම්ලය කියන්නේ කාබොක්සිලික් අම්ලයක්. එතකොට එයා වැඩිම එක වෙන්න ඕනේ. එහෙනම් නිවැරදි පිළිතුර විදිහට අපිට 3 බාර ගන්න විදියක් නෑ. තුන්වෙනි එක. ප්‍රශ්න තියෙන්නේ එතනෝල් හා ෆීනෝල් අතර. එතකොට අපිට මොකද එතනෝල් ෆීනෝල් කියන දෙකේම ක්‍රියාකාරී කියන්නේ මේ ආම්ලිකතාවයට හේතු වෙන්නේ OH කාණ්ඩයනේ. හැබැයි ෆීනෝල් වල බෙන්සීන් වල ස්ථායීතාවය නිසා OH කාණ්ඩයෙන් ලැබෙන ආම්ලිකතා ප්‍රබලත්වය වැඩි වෙනවා ෆීනෝල් එතනෝල් වලට වඩා. එතකොට අඩුම එතනෝල් ඊළඟට ෆීනෝල් වැඩිම කාබොක්සිලික් අම්ල නැත්නම් එතනොයික් අම්ල. එතකොට 1 2 3 නිවැරදි පිළිතුර 1. 19 ප්‍රොපනෝන් HCN සමග ප්‍රතික්‍රියා කළ පසුව ජල විච්ඡේදනයට ලක් කළ විට සෑදෙන අවසාන ඵලය කුමක්ද කියලා අහනවා. මෙන්න ප්‍රතික්‍රියාව. මේක සරලව විස්තර කරොත් මෙතනදි වෙන්නේ සරලව කිව්වොත් මෙන්න මේ CN කාණ්ඩය ඉස්සරලා මෙතෙන්ට ආදේශ වෙන එක. ජල විච්ඡේදනය කරාට පස්සේ මෙන්න මෙතෙන්ට බැඳෙන CN කාණ්ඩය මෙන්න මෙයා බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි ස්ට්‍රක්චර් එක මෙහෙම එන්නේ. ඉතින් මේක බලුවොත් 1 2 3 කියලා නම් කරොත් මේක ප්‍රොපොනොයික් ඇසිඩ්. එතකොට දෙකේ තියෙනවා හයිඩ්‍රොක්සි ගෲප් එකකුයි මෙතිල් ගෲප් එකකුයි. එතකොට 2 මෙතිල් 2 හයිඩ්‍රොක්සි ප්‍රොපොනොයික් ඇසිඩ් පිළිතුර 1. ප්‍රශ්නාංක 20. එතිල් මැග්නීසියම් බ්‍රෝමයිඩ් ග්‍රීනාඩ් ප්‍රතිකාරකයනේ ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන්නේ මොනවද කියලා අහනවා. මේ තියෙන රියැක්ෂන් එක ග්‍රීනාඩ් ප්‍රතිකාරකයට ජලය දැම්මොත් මතක තියාගන්න ජලයේ OH අණුවක් මෙතන මේ MgBr එක ඉවත් වෙනවා. එතකොට හැදෙනවා වෙනම MgOH කියන සංයෝගය ජලයෙන් OH එකක් ගියහම. එතකොට ඉතුරුනේ ජලයෙන් H එකක් නේ. ඒක මෙන්න මේ ඉතුරු හිස් තැනට බැඳෙනවා. බැඳුනම හම්බ වෙනවා CH3. මෙතන CH2 H එකක් බැඳුනට පස්සේ ආයම CH3. C2H6. උත්තරේ එතේන්. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ 2. 21 වැඩිපුරම භාෂ්මික සංයෝගය කුමක්ද කියලා අහනවා. මේවා ඉතින් මතක තියාගන්න ගියොත් නම් සෑහෙන තියෙනවනේ මතක තියාගන්න. හැබැයි මෙතන පොඩි කේස් එකකුත් තියෙනවා. ඒ තමයි මේ ඇමෝනියා, ඇනිලීන්, තව එකක් තියෙනවා ඇමයිඩ් 5. ඊට පස්සේ තුන්වෙනි එක තියෙනවා ප්‍රාථමික ඇමීනයක්, ඊළඟට තියෙනවා හතරවෙනි එක ද්විතීයික ඇමීනයක්. ඔය ප්‍රාථමික ඇමෝනියා, ප්‍රාථමික ඇමීන සහ ද්විතීයික ඇමීන. දැන් ඔය සැලකුවොත් මෙහෙම නෙන්නේ. මහ ලොකු දෙයක් නෑ අතරම.
NHH අපි ඇමෝනියා ඔහොම අදිමුකෝ. මේ මෙහෙම නෙමෙයි තියෙන්නේ බන්ධන හැඩයම මෙහෙම නෙමෙයි තියෙන්නේ. අදිමුකෝ මෙහෙම. මේ ඇමෝනියා මේ එකකට CH3 එකක් බැඳුනොත් මේක ප්‍රාථමික ඇමීනයක්. CH3 කාණ්ඩ දෙකක් R කාණ්ඩ දෙකක් දෙපැත්තෙන් බැඳුනොත් මේක ද්විතීයික ඇමීනයක්. තුනක් බැඳුනොත් මේක තෘතීයික ඇමීනයක්. හැබැයි ආම්ලිකතා නැත්තම් වාෂ්පිකතා අඩු වැඩි වෙන පිළිවෙලවල් ප්‍රාථමික ඇමීන, ද්විතීයික ඇමීන, තෘතීයික ඇමීන අණුපිළිවෙලින් වෙන්නේ නැහැ. ඒක තමයි අපි හොඳටම ඔළුවට දාගන්න ඕන. මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න නම්. වැඩිම වාෂ්පිකතාවයක් තියෙන මතක තියාගන්න ද්විතීයික ඇමීන. CH3 22 ඇමයිඩයක් එක් කාබන් පරමාණුවකින් අඩු ඇමීනයක් බවට පත් කිරීමට භාවිතා කළ හැකි ප්‍රතිකාරකය කුමක්ද? මේක ඇමයිඩයක් නේ. අපි මේකට හොෆ්මාන් ඩිග්‍රඩේෂන් කරොත් ඒ කියන්නේ Br2 සහ NaOH අපිට හම්බ වෙනවා මෙන්න මේ මැද කාබන් අයින් වෙනවා කියලා හිතන්න. කෙලින්ම මේ NH2 එතකොට මේ R ට තමයි බැඳෙන්නේ. වෙන්නේ ඉතින් අර කතාව. ඇමයිඩේ එක කාබන් එකක් අඩු වෙනවා. ඇමයිඩය ප්‍රාථමික ඇමීනයක් බවට පත් වෙනවා. ප්‍රශ්නක 23 A ධන දෙකක් B C ප්‍රතික්‍රියාව සඳහා ආරම්භක ශීඝ්‍රතා දත්ත ලබා දී ඇත. ඒට හා බීට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළ මොකක්ද කියලා අහනවා. මේවා හරිම ලේසි ප්‍රශ්න හරි. rate of reaction ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයෙන් අහලා තියෙන්නේ. අපිට වගුවක් දීලා තියෙනවා. මම මේ හරියෙන් එක ඔයාලට පේන්න දාන්නම්. ඔයාලට මේක බැලුවොත් තේරෙනවා ප්‍රතික්‍රියාංක 1 2 3 කියලා තුනක් තියෙනවා. ඒ වාගේ ආරම්භක ශීඝ්‍රතාවය දීලා තියෙනවා. ඒ වගේම එක් එක් අවස්ථාවේ සාන්ද්‍රණ දීලා තියෙනවා. අපි ප්‍රතික්‍රියාංක 1 හා 2 සැලකුවොත් ඔයාලට තේරෙනවා මේ ප්‍රතික්‍රියාවේ B සාන්ද්‍රණය නියතයි. එතකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සඳහා බලපාන්නේ කාගේ සාන්ද්‍රණයද? A ගේ සාන්ද්‍රණය. ඉතින් අපිට 1 හා 2 පාවිච්චි කරලා A සාන්ද්‍රණයට සාපේක්ෂව නැත්නම් A සාන්ද්‍රණය සඳහා වන ක්‍රමාංකය ගණනය කරන්න පුළුවන්. ඉතින් තවදුරටත් ඔයාලා මේක හොඳට පැහැදිලිව බැලුවොත් ඔයාලා මතක තියාගන්න මේ ක්‍රමාංකය ගණනය කරද්දී අපිට තියෙනවානේ ප්‍රතික්‍රියා දෙක බෙදන්න. ඉතින් ඔයාලා මෙහෙම බෙදන අවස්ථාවකවත් අනිවාර්යෙන් පූර්ණ සංඛ්‍යා ලැබෙන විදිහට බෙදන්න වග බලා ගන්න. එහෙම නැත්නම් භාග සංඛ්‍යාවොත් ගණිතය පොඩ්ඩක් දුර්වල කෙනෙකුට මේක ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් ප්‍රතික්‍රියාංක 1 බෙදීම 2 ගත්තොත් ආරම්භක ශීඝ්‍රතාවය 2 බෙදීම 4ක් වෙනවා. එතකොට භාගයක් තමයි එන්නේ. භාග සංඛ්‍යාව. වැඩි අමාරුයි. ඒ නිසා මම මෙතනදී ගන්නේ ප්‍රතික්‍රියාංක 2 බෙදීම 1. මතක තියාගන්න rate of reaction number 2 දෙවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය බෙදීම පළවෙනි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන්නේ සාන්ද්‍රණ අතර අනුපාතවල බලයකට. මම මේ බලය m කියලා දාන්නම්. මේ විදිහට ආදේශ කළ සුළු කරොත් මෙතන 10 අතරට 10 අතර කැපෙනවා. මෙතන 4ට මෙතන 2 කැපුනහම 2ක් ඉතුරු වෙනවා. 2 එකෙන් බෙදුවොත් 2යි. එතකොට 2 සමානයි 2 m වෙනි බලය කියලා එන්නේ. අපි දන්නා ඕනම සංඛ්‍යාවක පළවෙනි බලය m සංඛ්‍යාවම තමයි. ඒ නිසා m ට ලැබෙන පිළිතුර 1යි. එහෙනම් අපි ගත්තොත් a ට සාපේක්ෂව ක්‍රමාංක 1ක් විදියට සලකන්න පුළුවන්. ඔන්න පළවෙනි ක්‍රමාංකය අපි හෙව්වා. එහෙම ගත්තොත් පිළිතුරු විදියට එන්න පුළුවන් 1 හා 3 පමණයි. මොකද අනිත් ඒවාට තියෙන්නේ 2යි කියලා. රයිට්. මේ විදියටම අපි හොයමු එහෙනම් මොකද්ද? B. මම මේක මේ පැත්තෙන් අදින්නම්. මෙච්චර දුරට විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැති. මොකද මේ විදියටම තමයි B වල ප්‍රතික්‍රියාවත් අපි හොයන්නේ. ඒ සඳහා මම ගන්නේ මතක තියාගන්න 1යි 3යි. ඇයි මම 1යි 3යි ගන්නේ? ඒ 1යි 3යි ගත්ත වෙලාවේදී A සාන්ද්‍රණයේ නියතයක් වෙනවා. B සාන්ද්‍රණය තමයි වෙනස් වෙන්නේ. මම මෙතනත් අර ට්‍රික් එකම ගන්නවා. භාග සංඛ්‍යා ලැබෙන්නේ නැති වෙන්න මම 3 බෙදීම 1 තමයි ගන්න. එතකොට 8 බෙදීම 2 කියලානේ rate of reactions එන්නේ. ඒ නිසා මම ගන්න 3 බෙදීම 2. මම මේක n කියලා ගන්නම්. m දාගන්න නැතුව. හරි අපි සුළු කරලා බලමු. මෙන්න මෙහෙම තමයි ආදේශ කරපුවාම එන්නේ. මෙතනට කැපෙනවා. මෙතනට 4යි. දශම 2 බෙදීම දශම 1 උත්තරේ 2යි. එතකොට 4 සමානයි 2 n වෙනි බලයක් කියලා එනවා. 2 වර්ගය 4යි. ඒ නිසා n සමානයි 2යි. එහෙනම් a ට සාපේක්ෂව 1යි b ට සාපේක්ෂව 2යි. නිවැරදි පිළිතුර 3. ප්‍රශ්නාංක 25. PCl5 ගෑස් සමතුලිතතාවයේ පවතිනවලු PCl3 ගෑස් ධන Cl2 ගෑස්. ඉතින් මේ සඳහා මේ ප්‍රතික්‍රියාව සඳහා
KP සහ KC අතර T උෂ්ණත්වයේදී ඇතිවන සම්බන්ධතාවය මොකක්ද කියලා අහනවා. මාරම ලේසි. මේක හැබැයි අපිට රචනා ප්‍රශ්නයකට නැත්නම් විහුගත බොහෝ විට රචනා ප්‍රශ්නයකට ආවොත් නම් ඉතින් ඔප්පු කිරීම මුලින් ඉඳන් ගන්න ඕන. PV සමානයි NRT වල ඉඳන් යන්න ඕන. මේකට අවශ්‍ය නැහැ. ඔයාලා මතක තියාගන්න KC සහ KP අතර තියෙන සම්බන්ධතාවය මම මේ හරියට ලියන්නම්. ඔන්නක තමයි සම්බන්ධතාවය. KP සමානයි KC වරක් RT වල ඩෙල්ටා n. මේ සම්බන්ධතාවය බලන්න R කියන්නේ නියතයක්, T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය, ඩෙල්ටා n තමයි දැනගන්න ඕන. ඩෙල්ටා n කියන්නේ මතක තියාගන්න ප්‍රතිඵල මවුල ගන්න අඩු කිරීම ප්‍රතික්‍රියක මවුල ගන්න. එහෙම හිතා ගන්නකො සංගුණක වල වෙනස. රයිට්. අපිට මෙතන දීලා තියෙන සමීකරණය ගත්තොත් දීලා තියෙන මෙන්න මෙයා. හරි. මම මේකේ භෞතික අවස්ථා දැම්මේ නැහැ. ඔයාලා රචනා ප්‍රශ්නයකදී ව්‍යුහගත ප්‍රශ්නයකදී ලියනවා නම් අනිවාර්යෙන් භෞතික අවස්ථා දාන්න. භෞතික අවස්ථා දාලා තිබ්බේ නැත්නම් ඔයාලට මාකින් ස්කීම් එකේ ලකුණු හම්බ වෙන්නේ නැහැ. රයිට්. මෙතන ගත්තොත් ප්‍රතිඵල පැත්තේ තියෙනවා මවුල දෙකක්. ප්‍රතික්‍රියක පැත්තේ තියෙනවා මවුල එකක්. මතක තියාගන්න ඩෙල්ටා n කියන්නේ ප්‍රතිඵල අඩු කිරීම ප්‍රතික්‍රියක. එතකොට 2 ඍණ 1 සමානයි 1ක් කියලා එනවා. එහෙනම් ඩෙල්ටා n වල කීයද උත්තරේ? 1යි. ඒ නිසා මේකට ආදේශ කරොත් අපිට ලස්සනට හම්බ වෙනවා KP සමානයි KC වරක් RT වල පළවෙනි බලය. දැම්මත් එකයි නැතත් එකයි. පිළිතුර මෙන්න මේක. වර්ණය නම් නිවැරදි වර්ණය වෙන්නේ මතක තියාගන්න 3. KP සමානයි KC වරක් RT. ඊළඟට ප්‍රශ්නාංක 26. N2 ධන 3ක් H2 සමතුලිතතාවයේ පවතිනවලු දෙකක් ඇමෝනියා. ප්‍රතික්‍රියා වරහන් ඇතුළේ දීලා තියෙනවා විශේෂයෙන් මතක තියාගන්න ඩෙල්ටා H බිඳුවට අඩුයි කියලා. ඒ කියන්නේ ඍණාගයක්. මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. දැඩි බඳුනක් කියන එකේ අදහස පරිමාව නියතයි කියන එක. පරිමාව වෙනස් වෙන්නේ නැහැ. අපි අභ්‍යන්තර පීඩනය වැඩි කරාට පරිමාව වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නියත පරිමාවය තමයි පිහිටන්නේ. පවතිලු. ඇමෝනියාව ලස්සන වැඩි කරන ක්‍රියාව කුමක්ද කියලා අහනවා. මේක මාරම ලේසි ප්‍රශ්නයක්. මේකෙන් ළමයාගේ මේ ප්‍රශ්නෙන් ඇත්තටම ළමයාගේ චෙක් කරන්නේ තියරි නොලෙජ් එක. එහෙම නැත්නම් මේ සමතුලිතතාව පිළිබඳ අවබෝධය තමයි චෙක් කරන්නේ. ගානක් හදන්නවා මොනවත් නැහැ. අවබෝධය තමයි චෙක් කරන්නේ. මතක තියාගන්න මේ බඳුන දැඩි බඳුනක්. ඒ කියන්නේ පරිමාව නියතයි. පීඩනය වැඩි කරා කියලා පරිමාව වෙනස් වෙන්නේ නැහැ. වෙනස් කරගන්න බෑ. හරි. ඒ වගේම තාපදායකයි. තාපදායකයි කියන්නේ මතක තියාගන්න මෙයා කැමති අඩු උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්න. මොකද ප්‍රතික්‍රියාව තාපදායකයිනේ. ඒකට පද්ධතියෙන් තාප ඉවත් කරද්දී මෙයාට ලේසි ඵල හදන්න. ඔන්න ඔය කාරණා ටික ඔළුවේ තියාගන්න. රයිට් බලමු පළවෙනි එක. නියත පරිමාවයේදී අක්‍රීය වායුවක් එකතු කිරීම. අක්‍රීය වායුවක් අපි හිමු හීලියම් නියෝන් වගේ ගෑස් එකක් දාපුවාම ඇතුලේ සමස්ත පීඩනය වැඩි වෙනවා. ඔයා නිෂ්ක්‍රීය වායුවක් දාද්දී මතක තියාගන්න ඇතුලේ සමස්ත පීඩනය වැඩි වෙනවා. හැබැයි එක් වායු වල ඒ කියන්නේ N2 H2 NH3 වල ආංශික පීඩනයන්ට වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතික්‍රියාවේ NH3 වල අස්වැන්න වැඩි වෙන්නේ නැහැ. කොටිමිකොත් ප්‍රතික්‍රියාවේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. 2. පීඩනය අඩු කිරීම. මතක තියාගන්න පීඩනය අඩු කරොත් සමතුලිතතාවයක් නිසා මෙයා වැඩිපුරම බලන්නේ වැඩි පීඩනයක් දෙන පැත්තට වැඩ කරන්නේ. ඉතින් මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක වල තියෙන මවුල 4ක් ප්‍රතිඵලවල තියෙන මවුල 2යි. එහෙනම් මෙයා මොන පැත්තටද බර වෙන්නේ? ප්‍රතික්‍රියක පැත්තට. ඒ කියන්නේ ඇමෝනියා පැත්තට නෙමෙයි. නයිට්‍රජන් හයිඩ්‍රජන් පැත්තට තමයි බර වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? නයිට්‍රජන් අස්වැන්න අඩු වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි එකත් වැරදි. මොකද අපෙන් අහන්නේ NH3 වල අස්වැන්න. අපි ඊට පස්සේ බලමු දෙවෙනි එක. උෂ්ණත්වය වැඩි කිරීම. මතක තියාගන්න මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට මෙයා කැමති කොහමද? පද්ධතියෙන් තාපය අයින් වෙනවනම්. පද්ධතියෙන් තාපය අයින් වෙනවා කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවනම්. මෙතන දැන් උෂ්ණත්වය වැඩි කරොත් මොකද වෙන්නේ? අපි පද්ධතියට තාපය පිටින් දෙන්න බෑ. උෂ්ණත්වය වැඩි කරන්න. ඒ වෙලාවට මේකේ රියැක්ෂන් එක ෆේවර් වෙන්නේ බෑක්වර්ඩ් රියැක්ෂන් එක. ඒ කියන්නේ ආපසු ප්‍රතික්‍රියාව තමයි මෙයා සිද්ධ කරන්න බලන්නේ. එතකොට වැඩි වෙන්නේ මොනවද? නයිට්‍රජන් සහ හයිඩ්‍රජන්. එහෙම නැතු ඇමෝනියා නෙමෙයි. එහෙනම් දෙවෙනි උත්තරෙත් වැරදි. අපි හතරවෙනි එක බලමුකෝ. උත්ප්‍රේරක. මතක තියාගන්න උත්ප්‍රේරක දැම්ම කියලා සමතුලිතතා නියතයටවත් මොනවත් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ ඉදිරිපළ ප්‍රතික්‍රියාවයි පසුපළ ප්‍රතික්‍රියාවයි දෙකේම ශීඝ්‍රතාව සමාන වේගයෙන් වැඩි වෙන එක. මෙතනදී කරන්නේ සිද්ධ වෙන එකම දේ ඇත්තටම සමතුලිතතාවයට එළඹීමට ගත වෙන කාලය අඩු කරගන්න පුළුවන්. සමතුලිත පද්ධතියකට උත්ප්‍රේරක දැම්ම කියලා මොනවත් විපර්යාසයක් අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. හරි. එහෙනම් හතරක් වැරදි. එහෙනම් පහ හරියන්නේ නැහැ. එහෙනම් බලමු පහ මොකද්ද කියලා.
ප්‍රතික්‍රියා මිශ්‍රණයෙන් NH3 තෝරා බේරා ඉවත් කිරීම. NH3 තියෙන්නේ ප්‍රතිඵල පැත්තේනේ. එතකොට ප්‍රතිඵල වලින් NH3 අයින් කරොත් NH3 මවුල ගන්න අයින් කරන්න ප්‍රතික්‍රියාව මොකද කරන්නේ? අඩුවන NH3 හදන්න ගන්නවා. ඒ කියන්නේ සමතුලිතතාවය දකුණට නැඹුරු වෙනවා. හරි NH3 වලස්සන්න වැඩි කරගන්න පුළුවන්. නිවැරදි පිළිතුර 5.